ගුණයිදන් අද අපි යන්න හදන්නේ තුර්කියේ පොලකට. සාමාන්‍යයෙන් අපි තුර්කියේ පොලකට තුර්කි භාෂාවෙන් කියන්නේ බසාර් කියලා. මේ බසාර් වල සියලු දේම අපිට එකම තැනකින් ගන්න පුළුවන්. ස්වීට්ස් වර්ග, එළවලු, පළතුරු, ඇඳුම් සියල්ලම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එළවලු වලට තුර්කි භාෂාවෙන් කියන්නේ සිබ්සි කියලා. පළතුරු වලට කියන්නේ මේවෙ කියලා. අපි සාමාන්‍යයෙන් භාණ්ඩයක මිල ගණන් අහනවා නම් නේ කදර් කියලා තමයි තුර්කියෙන් අහන්නේ. නේ කදර් වලට සමාන වචනයක් තමයි අපි භාවිතා කරන්නේ කච්ලීරා ගාන කීයද කියලා. භාණ්ඩයක අපි එහෙමයි අහන්නේ. තව අපි භාණ්ඩයක අපිට අවශ්‍ය මිල කියන්නේ අපිට අවශ්‍ය මිල අහනවා නම් සෙන් පියට් නෙදිර් කියලා තමයි අපි අහන්නේ. අපේ අවශ්‍ය මිලට අවසාන මිල කීයද කියලා වශයෙන් තමයි ඒක අහන්නේ. සාමාන්‍යයෙන් අපි පොලකට යනවා නම් සුවඳවත් කුළුබඩු, සුවඳවත් කෝපි, රොටි වර්ග, ඇඳුම් පැළඳුම් සියල්ලම ගන්න පුළුවන්. තුර්කියේ සංස්කෘතිය මේ පොළවල් වලින් පෙන්눔 කරනවා. සාමාන්‍යයෙන් තුර්කියේ පොළවල් ඉරිදා වැඩිපුර තියෙන ඉරිදා දවසේ තමයි. තුර්කියේ වෙළඳුන් ගනුදෙනු කිරීමේදී ඉතාමත් මිත්‍රශීලී වගේම හරිම සුහදශීලීව තමයි කටයුතු කරන්නේ. මේ සාමාන්‍යයෙන් පොළවල් වල ගිහිල්ලා විදේශිකයෙක්ට භාණ්ඩයක් මිලදී ගැනීමේදී ඉතාමත් පහසු ආකාරයකට අපිට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. නන්නන් ඇඳුම් පැළඳුම්, සපත්තු වර්ග ආදී සියලු දේවල් එකම තැනකින් අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් අද අපි ඔයාලට කියලා දුන්නේ තුර්කියේ පොළවල් පිළිබඳව. ඉතින් අපි ගිහිල්ලා එන්න. බයි බයි.